डबली वीडियो එකක් දාලා දෙන කුණුහරුප කොට මොකද්ද තෝ ඒ පාර කරේ කිව්වම මට මේ වීඩියෝ හොදේ ගින දස සඳහන් නිර්මාණය උපකරණ සලකන්නේ එහෙම සලකන්නේ මේක තියෙන මොනවද තියෙන කියලා බලන්න ඕනේ බැලුවට පස්සේ තමයි සලකන්නේ බලපලඩෝ යන්න එහෙම තමයි වීඩියෝ කෝල් එකේ මේක බලන්න හිතාගන්න දැන් මේ බලන්න මේක තව කුණුහරුප සීන් එකට වාඩ දාලා තියෙන පැමිණිල්ලක් හරිද අයියෝ පාඩ මගේ පුතාට අවුරුදු 7යි මාස 4ක ඉඳලා කුණුහරුප කියනවා තිත්තියන්න ඉගෙන ගනින්කෝ වාක්‍යයක් ලියලා ඉවරනකොට ඉතක් තියපන් මම බැලුවා මම මෝඩයිද කියලා නෑ තිත්තියන් ඉගෙන ගන්න කියන්නේ මේක මේ ඔයාට දාපු පැමිණිල්ලන්නේ මේක මේ මම ඔයාට ලියපු එකක් නෙවෙයි අනික බලන්නකෝ ඔයා එතනත් කුණුහරුපයක් කිව්වනේ නෑ එහෙම නෙවෙයි මුණ්ඩ වෙන්නේ කිව්වේ නැත්නම් ඒක තේරෙන්නේ නෑ නේ භාෂාව පොඩ්ඩක් හසුරුවන්න ඉගෙන ගන්න ඕනේ මේ වැඩේ කරත් කියලා ඒ කියලා මහත්තයෝ මේ ඔයාට ඕන ඕන විදිහට මෙතන මේ නටන්න දෙන්න බෑ එහෙනම් අපි ඉඳලා වැඩක් නෑ මන්ද කියන්නේ මාරයා මට දැන් මලපැල ඉන්නේ හරි කලබල වෙන්න බා 3යි මේකයි කාරණාව හරිද ඔබතුමාගේ සමාජ මාධ්‍යවල කුණුහරුප කියනවා ඒ හින්දා ළමයි නරක වෙනවා කියලා අපිට පැමිණිලි වගේක් ගොනු කරලා තියෙනවා අයියෝ කියලා හරියන්නේ නැහැ මහත්තයා මේකට අපිට පැහැදිලි කිරීමක් ඕන කිසිම දෙයක් පැහැදිලි කරන්නේ නැහැ මං ඇයි පිස්සුම කොල යන්න වෙදින් කියනවා කහන මේ මහත්තයා කේන්තිය මගේ පිටින් යවලා හරියන්නේ නැහනේ මේකට නඩුවක් දාන්න කලින් අපි මේක සාධාරණව කතා බහ කරලා විසඳගමුද ප්ලීස් හරි මට මේකට උත්තර දියන්කෝ සෝරි දෙන්නකෝ මට මේකට උත්තර දෙන්නකෝ මොකද්ද මේ HKNWA කියලා පෝස්ට් එකක් ෂෙයා කරලා තියෙන්නේ ඈ මට ඒකට උත්තර දෙන්නකෝ වැටෙන්න ගියත් කියනවා කකුල හැප්පුණත් කියනවා බැන්නත් කියනවා තුවාලත් කියනවා අයියෝ ආදල්ලෙකට කියනවා බයවුණත් කියනවා ඕනේ උත්තරනවා කියනවා කොල්ලන්ගේ හදවතේ වතනයක් වුණා මට හරි මොකද්ද ඔයා ඔගේ කියන්න උත්සාහ කරන්නේ මේ වගේ දේවල් ගැන කතා කරන්න භාෂණීය නිදහසක් තියෙන්න ඕනේ මම ඒක කියන්නේ නැද්ද නෑ එහෙම නෑ කුණුහරුපයක් දෙකක් අරද මට මේක ඔයාලට පැහැදිලි කරන්න අඩුම තරමේ පැය දෙකක්වත් ඕනේ මේ මාතෘකාව කුණුහරුප ගැන විතරක් මට වාක්‍යයේ කුණුහරුපයක් තිබෙන්නේ නැත්නම් සමහර විට මට ඒ වාක්‍ය තේරෙන්නේ නැති වෙන්න පුළුවන් ඒ වැඩේට අදාළව තියෙන අර හදිස්සි ගතිය නිකන් වැඩක් හදිස්සි නම් ඒ හදිස්සිය කියන එක දැනෙන්නේ නැහැ කුණුහරුපයක් නැතුව ඒක හරිද නිකන් කාට හරි සල්ලි දීලා දැන් උගෙන් අපිට සල්ලි ගන්න එක හදිස්සි හරිද දැන් එතකොට ඔයාට හදිස්සිය තේරෙනවද කියන්නේ මම මෙහෙම කිව්වා මට මගේ සල්ලි දෙන්නකෝ මට හතුන හදිස්සි මෙහෙම මට සල්ලි ගත්ත සල්ලි දීපන් හදිස්සි ඒක මේ ගත්ත සාමාන්‍ය උදාහරණයක් හරිද තේරෙනවනේ හදිස්සිය තේරෙනවා අන් ඒ වගේ ඕනම දෙයකට මට ඕනනම් උදාහරණයක් දෙන්න පුළුවන් ඇති හොඳටම ඇති මහත්තයා මම මේ කියන දේ හොඳට මොලේට ධාරණය කරගන්න හරිද අපි අද මේ ඉන්න සමාජයට ඔය කුණුහරුප කියන දේවල් එව්වා වැඩක් නෑ එහෙම කිව්වහම අපි නිකන් දෙකේ කොලයකට වැටෙනවා නිකන් තර්ඩ් ක්ලාස් මිනිස්සු ගන්නට වෙනවා තේරුණාද මම මේ කතා කරන ලස්සන බලන්න ඒ කියන්නේ දැන් මම මේ කියන දේවල් මම මේ කියන විදිහට මම ඔයාලට උපදෙස් දෙන මේ විදිහට ගොඩක් කට්ටිය හැදිලා තියෙනවා කියන දේ එකපාර හදද මං ඒ කට්ටිය ඒක ඔළුවට ගන්නවා හරිද මගේ මේ දේශන වලින් කවුරුත් හැදෙන්නේ නැතුව ඉඳලා නැහැ මං හිතනවා ඔබතුමාටත් මම මේ කියන දේවල් හොඳට තේරෙන්නේ නැති කියලා මං ඒ හින්දා මේ ඔබතුමාට අන්තිම වතාවට කියන්නේ මම මේ අවවාදෙ දෙන්නේ මේ සාද්ද මෙන්න මේක හරියන්නේ මේක තේරෙන්නේ ඊළ මෙන්න මේක රස් කළා දාපා මෙන්න මේක හාල් කරන්න ෆීල් එකක් දැනනවද දැන් ඩබ්ලි මම මොකද කිව්වේ කියලා තේරුණානේ බලන්න ඒක අවශ්‍ය වෙච්ච හැටි නොහිතපු ආකාරයට ඒක අවශ්‍ය වෙච්ච හැටි බලන්න job well done ladies and gentlemen ඩබ්ලි රිම ක්‍රියේ Raduna Sivilla! Sivilla Raduna here! Raduna! Ah, Vila ninne nawatta nahiye! Raduna ne kaya paro.
අම්මා ඕ සාදු බහු ඌ හයියෙන් කෑ ගහනකට තමයි මට හිතන්නේ හැම පාරම කෑ ගහන එක ආදල ටිකක් ඉල්ල කෑ ගහනවා රොනාල්ඩෝ ඈ තා එක පාරක් ගහමුද පොඩ්ඩයි ඊට පස්සේ උට ගානක් කරන්නේ නේද? ඌ වැදුන්නේ නෑ. වා බීලා ඉන්නේ නවත්තන්න. හොර වැදුන්නේ නෑව කියන වෙయ్యේ. ඉතින් අපිට අවුලක් නෑනේ. අපි ගාව නීති විරෝධී මොකද නෙවෙයි අපි ගාව නීති විරෝධී මොකද නෑ හරිද? හැබැයි සුනිලයි කියන්නේ පොලිසියෙන් ආවොත් පණිවිඩය කියන්නේ කියලා. සුනිල් අයියා වචන කිව්වොත් ඒක ආගදන්න බෑනේ අපිට. එන පණිවිඩය කියුවේ. රාමි. පොලිසිය මහත්තයා. මාත්‍ර දෙන්න. එන්නකෝ. එන්නකෝ නංගා. මොකද? අම්සර දෙන්න මොකද මෙතන ගන්නනේ? අපි මොකද කරන්නේ හරිද? හැබැයි සුනිල් අයියා මෙතන පල්ලෑ සෙට් එකත් එක පුරු ගන්නවා හරිද? සුනිල් අයියා කිව්වා පොලිසියෙන් ආවොත් පණිවිඩය කියන්න කියලා. දැන් පොලිසියෙන් ආවොත් මෙතෙන්ට පණිවිඩය කියන්න කියලා කිව්වල බාක් සැකන්න නේද? මට නිල වශයෙන් දෙන එකක් දීලා ඊළඟට මට this is your gift my private gift කියලා එහෙම තමයි කතා කරලා කිව්වේ. පත්තරේ